Hi guys. ඔන්න තවත් නිවාඩු දවසක අපි පොඩි රවුමක් දාන්න කියලා හිතලා උදේම පිටත් වුණා. මේක කලින් ප්ලෑන් කරපු එකකුත් නෙමෙයි. උදේ හිතුණා. ලෑස්ති වුණා යනවා. ඉතින් මුලින්ම අපි හයිවේ එක රෙන්ට් කරා කොළඹ පැත්තට යන්න ජායලි. මේ විදිහට හයිවේ එකේ යද්දී ඉතින් එදා දවසේ කාලකුණෙත් හොඳට පැහැබර අහසක් තිබුණා. ටිකක් රස්නේ දවසක්. ඉතින් හයිවේ එකේ යවට පරිසරයත් ගොඩක් ලස්සනයි. මෙහෙම කැලණි පාලමින් අපි කොළඹට දාලා කොළඹ නගරෙ මැදින් ගියා අපේ වාහනේ පාක් කරන තැනට. ඉතින් මේ විදිහට ගිහිල්ලා අපි ගෝල් ෆේස් එකට තමයි යන්න ප්ලෑන් කරේ. ඉතින් ගෝල් ෆේස් එකට දාන්න පුළුවන් තැන අපි මෙහෙම පාක් කරා. ඊට පස්සේ අපි කෙලින්ම ගියා ගෝල් ෆේස් එකට. ගෝල් ෆේස් එකේ තැනක නැති දවසක් වෙලාවේ හරිම ලස්සනයි මුහුද. ඒක පාටට පේනවා පැහැපර අහසක්. කාලගුණයත් ඉතාමත් හොඳයි සෞම්‍යයි. අවුව තිබ්බට ලොකු ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ මුහුදේ හුලඟත් දිහා. ඉතින් මුලින්ම අපේ පොඩ්ඩන්ට ඕනුනේ සරුංගලයක් ගන්න. ඉතින් ඔන්න ඒක අරන් දුන්නා. ඊට පස්සේ එයාගේ වැඩේ සරුංගල් යවන එක. අනිත් අය නිදහසේ දුවනවා. සෙනඟ ගොඩක් හිටියේ නැති හින්දා එයාලගේ නිදහස උපරිමයෙන්ම භුක්ති විඳින්නත් පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ එයාලගේ සෙල්ලම් බල එයාට මෙයාට පොඩ්ඩක් දඟල හිටියා. ඊට පස්සේ අපි තව කොහෙට හරි යන්න ඕන නිසා ඉක්මනට මෙතන යන්න තීරණය කරා. ඊට පස්සේ ගෝල් ෆේස් එකෙන් පිටත් වෙලා අපි මෙන්න මේ පාරේ මේක නිකන් ලංකාවේ පාරක් කියලා හිතා ගන්න බැරි තරම් ලස්සන පැත්තක් කොළඹ තියෙන වන් ගෝල් ෆේස් එක පිටිපස්සේ තියෙන පාර. අපි හිටියේ මේ බිල්ඩින් එකට එහා පැත්තේ තමයි නතර වෙලා සෙල්ලම් කරේ ගෝල් ෆේස් එකේ. ඊට පස්සේ අපි මේ පාරෙන් ඇවිල්ලා ඇතරම අපි යන තැන ප්ලෑන් කරලා තිබුණ නැති නිසා ඒ වෙලෙට ප්ලෑන් කරලා අපි තීරණය කරා දියත උද්‍යානයට යන්න. ඉතින් මේ තියෙන දියත උද්‍යානය හරිම ලස්සන පරිසරයක්. හැම පැත්තෙම වතුර තමයි වැඩිම පේන්න තියෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය නිදහසේ කාලය ගෙවන්න මෙතෙන් ඇවිල්ලා තිබුණා. අපේ පොඩ්ඩ ටිකත් හරියට සතුටු වුණා මෙතනින් ඉස්සරහට ගියාම තියෙන දේ දැකලා. ඉතින් පොඩ්ඩන්ටම කියාපු තැනක් එතන මේ තියෙන මං කියපු තැන ස්ලයිඩ්ස් ගොඩාක් එක්ක කිඩ්ස් ප්ලේ ග්‍රවුන්ඩ් එකක් හදලා තියෙන එතන. ඉතින් එයාලට මොනවද කරන්න කියලා හිතාගන්න බැරි තරම් සතුටුයි. එයාට පැනවා මෙයාට යනවා දුවනවා ස්ලයිඩ් වල යනවා වන්නවා. මේ අපි ඉන්නේ පොඩ්ඩක් ලෝරා. එයා තමයි වැඩිම දඟලන්නේ පුදුම විදියක්. ඉතින් එයාගේ පස්සේ කැමරාව අරගෙන මෙහෙමට යන්න වුණා. ඉතින් පොඩි දරුවෝ ගොඩක් ඇවිල්ලා එයාලා එක එක විදිහේ විකාර කරන්න ගත්තා. ඊට පස්සේ අපි පොඩ්ඩක් කන රිදිලා අර බබා කෑ ගහනවා ඉතින්. ඉතින් එයාවත් කන්ට්‍රෝල් කරගෙන just forget about it. ගොඩක් ඉතින් එයාලට විනෝද වෙන්න දුන්නා. එයාලා ඉතින් okay now continue නවත්තන්න නැති සයිඩ් එකේ එහාට මෙහාට නගිනවා බහිනවා පනිනවා. ඉතින් ගොඩක් විනෝද වුණා. ඔයාලා මේ කොළඹ පැත්තේ යනවා මේ දියත උද්‍යානයට යන්න හරිම ලස්සන තැනක් නිදහස් තැනක් පිරිසිදුයි. ඉතින් ඔයාලා ගිහිල්ලා ඒ පිරිසිදුකම හැමෝම රැකලා විනෝද වෙලා ඉන්න. අපි දැන් ඉතින් බලමු අපේ පොඩ්ඩ තව මොනවද කරේ කියලා. තව දෙන්නෙක් ඉන්න එහා පැත්තේ. අපි එයාලා ගෙව්වත් බලලා යමු ඉස්සරහට. Do you know when you call love, when to become one? And I felt like a boom
In your arms I call home. Do you know when you call love, when two become one? And I felt like a boom. In your arms I call home. It feels like paradise when your hands are in mine. It feels like paradise when I drown into your eyes. Like it feels like paradise when your hands are in mine. It feels like paradise when I drown into your eyes. Like a paradise. Do you know when you call love, when two become one? And I felt like a boom. In your arms I call home. Do you know when you call love, when two become one? And I felt like a boom. In your arms I call home. It feels like paradise when your hands are in mine. It feels like paradise when I drown into your eyes. Like it feels like paradise when your hands are in mine. It feels like paradise when I drown into your eyes. Like a paradise. ඉතින් මෙහෙම ස්ලයිඩ්ස් වල සෙල්ලම් කරාට පස්සේ එතනින්ම චුට්ටක් එහාට ගියාම තියෙනවා ඒ වගේ සීසෝ. ඉතින් අපේ සෙට් එක සීසෝ පැද්දා. තව ඔන්චිල්ලා තිබුණා එහා පැත්තේ ඔන්චිල්ලා පැද්දා. ඉතින් දන්නේම නැතුව ගොඩක් වෙලාව එතන ගත වුණා. තව අද දවසේ අපේ පොඩි අයට අයිස්ක්‍රීම් කන්න හැම හොඳ නැති දවසක්. ඉතින් ගොඩක් අයිස්ක්‍රීම් ඉඳලා වද දුන්නා. දෙන්න බැරි වුණා. හැබැයි අපි හොඳට එන්ජොයි කරා දවස. රිලැක්ස් පරිසරයක. ඉතින් ඊට පස්සේ ආපහු මේ විදියට හයිවේ එක දාලා කැලණි පාලම පහු කරගෙන චායල පැත්තට ආවා. ඉතින් ඔයාලගෙත් ඔය වගේ ව්ලොග්ස් මොන හරි තියෙනවනම් අප්ලෝඩ් කරන්න ලින්ක්ස් දාන්න. ඉතින් අපි තවත් දවසක තවත් ගමනකින් හම්බෙමු. ගිහලා එන්න. බයි.